ආයුබෝවන් ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ වැඩි රසයකින් ගොඩාක්ම ලේසියෙන් රසට අඹ මෝජුවක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට හදාගත්තාම ගොඩක් දවස් තියාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මේ විදිහට අඹ හැදුවොත් ආයේ අඹ උයන්නේ නැතුව හැමදාම මේ විදිහටම අඹ හදයි. ඒ තරම්ම ගොඩක් රසයි මේ අඹ මෝජුව. ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න ඔයාවත් ආදරෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු කොහොමද රසට මේ අඹ මෝජුව හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා හොඳට පැහිච්ච අඹ ගෙඩි 4. අඹ ටික හොඳට හොදලා මම මේ විදිහට පොත්ත පිටින්ම කපලා අරගත්තා. ගොඩාක්ම මහතටත් නැතුව සිහින්න මේ විදිහට තීරු කපා ගන්න. පොත්ත පිටින් ගන්න අකමැති නම් පොත්ත අයින් කරලා සිහින්ව තීරු කපලා අරගන්න. තව මම අරගෙන තියෙනවා අමු මිරිස් කරල් 10ක් විතර. මිරිස් ටික වෙන් වෙන්නේ නැතුව දෙකට පාරලා අරගෙන තියෙන්නේ. තව රතු ලුණු ගෙඩි ටිකක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ අබ මේස හැඳි දෙකක් අඹරලා අරගෙන අබ ඇට ටික විනාකිරි මේස හැඳක් විතර දාලා තමයි මම මේ අඹරගෙන තියෙන්නේ. අබ ඇට අරගන්නවා නම් වතුර එකතු කරගන්නේ නැතුව අබ ටික අඹරලා අරගන්න. ඔයා ගාව අබ පේස්ට් එක තියෙනවා නම් ඒකෙන් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්න. මුලින්ම අඹරගත්තු අබයකට විනාකිරි මේස හැඳි 5ක් විතර දාලා අබ ටික හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේක පැය භාගයක් විතර පැත්තකින් තියන්න. එතකොට අබවල තිත්ත රස එන්නේ නැතුව රසයට මේ අඹ මෝජුව හදාගන්න පුළුවන්. ඊළඟට කපාගත්තු අඹයකට කහ තේ හැඳි භාගයක් ලුණු වලින් තේ හැඳක් විතර දාලා මේ ටික පොඩ්ඩක් කලවම් කරගන්නවා. කහයි ලුණුයි කලවම් කරගත්තට පස්සේ ගොඩක් වෙලා තියාගන්න එපා. එතකොට වතුර ගතිය ඇවිල්ලා බැද ගන්න වෙලා යනවා. ඒ හින්දා ඒ වෙලාවෙම බදින්න අරගන්න. දැන් අඹ ටික බදින්න මම තෙල් ටිකක් ලිපේ තියාගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි වම්බටු බදිනා වගේ මේ අඹ ටික බැද ගන්න තියෙන්නේ. ගොඩක් වෙලා යන්නේ නැහැ බැද ගන්න. ඉක්මනින් බැද ගන්න පුළුවන්. ලිපේ ගින්දරත් මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන අඹ ටික බැද ගන්න. අඹ ටික කර ගන්නේ නැතුව මේ වගේ ලස්සනට රන්වන් පාටට බැදුනට පස්සේ තෙල් බේරලා අයින් කරගන්න. මේ විදිහට මම අඹ ටික ඔක්කොම බැදගත්තා. ඊළඟට රතු ලුණු ටික බැද ගන්නවා. රතු ලුණු බැද ගන්නකොටත් තප්පර 15ක් විතර බැදගත්තාම ඇති. ගොඩක් වෙලා බදින්නේ නැහැ. ඒ ටිකත් තෙල් බේරලා මේ විදිහට අයින් කරගන්නවා. දැන් අමු මිරිස් ටිකක් තෙල් එකට දා ගන්නවා. ඒ ටිකත් තප්පර 20ක් විතර බැද ගන්න. මේ ගානට බැදුනහම ඇති. ඒ ටිකක් දැන් තෙල් බේරලා අයින් කරගන්නවා. දැන් ඔක්කොම දේවල් ටික බැදගෙන ඉවරයි. මෝජු වර්ග හදාගන්නකොට ඔයා මැටි භාජනයක් පොල් කටු හැන්දක්ම වගේ අරගන්න බලන්න. දැන් මම බලන්දට පොල් තේ මේස හැඳි දෙකක් විතර දාගත්තා. තෙල් ටික රත් වෙනකොට පොඩියට කපාගත්තු සුදු ලුණු බික් 5ක් විතර එකතු කරගන්නවා. තව එනසාල් 3යි කරාඹු නැටි 4ක් 5ක් පොඩියට කපාගත්තු රම්ප කෑලි 3-4ක් කරපිංච ටිකක් එකතු කරගෙන මේ ටික සුවඳ එනකන් ටෙම්පරාදු කරගන්න. මේ ගානට ටෙම්පරාදු වුණාට පස්සේ ඒකට කෑලි මිරිස් වලින් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තව කහ තේ හැඳි කාලක් විතර දාලා පොඩ්ඩක් කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලිපේ ගෙන්දර හොඳටම අඩුවෙන් තියාගන්න. මිරිස් ටික පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා ලිපේ ගෙන්දර මේ වෙලාවේ හොඳටම අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ දැන් මම විනාකිරි වල දිය කරගත්තු අබ මිශ්‍රණය එකතු කරගන්නවා. තව ගම් මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් දාගත්තා. ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මේ දේවල් ඔයාගේ රස අනුව එකතු කරගන්න. සීනි වලින් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාට පැණි රස අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. අඹ වල ඇඹුල් රස වැඩි නම් සීනි ටිකක් වැඩියෙන් එකතු කරගන්න. අඹ බදිනකොට ලුණු දාපු හින්දා ලුණු දානකොට පරිස්සමට එකතු කරගන්න. ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන විනාඩියක් විතර මේ සෝස් එක ලිපේ හැඳි ගගා තියාගන්න ඕන. ඊට පස්සේ ලිප වහලා බැදගත්තු අඹ ටිකයි රතු ලුණු මිරිස් මේ දේවල් ඔක්කොම ටික දාලා හොඳට කලවම් කරගන්නවා. ඉතින් ගොඩක්ම රසයි මේ විදිහට හදාගත්තාම අඹ මෝජුව. ඔයත් මේ විදිහට එකපාරක් හරි හදලා බලන්න. අපේ ගෙදර අය නම් හැමදාම මේ විදිහට අඹ හදන්න කියලා කිව්වා. ඒ තරම්ම ගොඩාක් රසයි. ඔයත් හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්න.
වීඩියෝ එක ඔයාට වැදගත් නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.